Hi, welcome to Ceylon Zeus. මම බ්‍රවුන්ලඩ් සිල්වා. ඉතින් අද තමයි මගේ පළවෙනි ඉංග්‍රීසි ලෙසන් එක මම ඔයාලට ගේන්නේ. ඉතින් මම මේකෙදි කතා කරන්න යන්නේ am is are කියන බේසික්ම දේ. ඉතින් මේකට මම මගේම ලෙසන් එකක් මම හදාගෙන තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ දේ අපි ඉගෙන ගන්න කියලා. අපි යන් ස්ක්‍රීන් එකට. හරි. මේක තමයි ලෙසන් එක. මේකෙදි මම using am is are මම ඔයාලට කියලා දෙනවා. එතකොට am is are කියන්නේ මොනවාද? එතකොට subject එකෙන් subject එකට කොහොමද verb එක වෙනස් වෙන්නේ? මම මගේ characters තුනක් ඇඳගෙන තියෙනවා මායා, ලියෝ, සාරා. ඒ තුන් දෙනාව අරගෙන මම පොඩ්ඩක් explain කරලා තියෙනවා am is are පාවිච්චි කරලා sentences කොහොමද ගොඩනගන්නේ කියලා. එතකොට ඊළඟට තියෙනවා contractions. ඒ කියන්නේ he is, his වගේ වෙන ඒවා. ඒ කියන්නේ short form කරලා කෙටි කරලා ගන්න එක. ඉතින් ඒ දේවල් කොහොමද කරන්නේ කියලාත් මම කියලා දෙනවා. පස්සේ මගේ next page එක ගත්තොත් ඒකේ මම පොඩි story එකක් මේ විදිහට අරගෙන ඒක චුට්ටක් මම explain කරනවා කොහොමද am is are use වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මම ඔයාලට practice session එකක් කරනවා කොහොමද ඒ ටික වෙන්නේ කියලා. ඊට පස්සේ summary එකක් විදිහට අද දවසේ කරපු දේවල් ටික මම ඔයාලත් එක්ක share කර ගන්නවා. ඉතින් මේ lessons මමම හදපු නිසා watermarks දාලා මේ විදිහට මගේ logo එක දාලා මම මේක හදාගෙන තියෙනවා. ඉතින් කාට හරි note එක ඕනේ නම් comment section එකේ දාන්න මම ඒක දෙන්නම්. හරි අපි යන් lesson එකට. lesson 1 එක විදිහට මම using am is are අරන් තියෙන්නේ මේක ඇවිල්ලා බේසික්ම දෙයක්. මේක හරියට පාවිච්චි කරගත්තොත් ඔයාලට පුළුවන් බේසික්ම ඉංග්‍රීසි ටික හරියට හදාගන්න. එතකොට මම මේකට ඉන්ට්‍රොඩක්ෂන් එකක් විදිහට what are am is are, ඒ කියන්නේ am is are කියන්නේ මොනවද කියලා ගත්තොත් මම මෙතනදී ඔයගොල්ලන්ට කියලා දෙනවා am is are forms of the verb to be. ඒ කියන්නේ to be කියන එකේ forms තමයි am is are කියන්නේ. to be කියන එකේම am is are කියන්නේ තුනක්. ඒවා ඇවිල්ලා verbs and they are also called be verbs or linking verbs. ඒ කියන්නේ they connect the subject to information. subject එක කියන්නේ කොමම එක්කෝයා එක්කෝ වෙන කවුරු හරි වෙන්න පුළුවන්. එයා subject එක information එක තමයි අපි හිතමුකෝ එයා teacher කෙනෙක්. එතකොට අපි ඔහු කියලා ගත්තොත් he, teacher තමයි information එක. ඉතින් මේ දෙක එකතු කරන එක තමයි he is. is එක තමයි එකතු කරන්නේ. එතකොට ඒක linking verb එකක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේ am is are කියන තුනම to be verbs, be verbs, linking verbs විදිහට හඳුන්වනවා. ඉතින් මම ඒවට examples ටිකක් දුන්නොත් I'm a student, she is happy, they are excited. එතකොට මම මෙතන bold වලින් කරලා තියෙනවා am එක, is එක, are එක. ඉතින් ඔයාලට පේනවා මේක linking verb එකක් විදිහට කොහොමද පාවිච්චිලා තියෙන්නේ කියලා. subject එකේ ඉන්නවා information එක තියෙනවා. මැද්දෙන් ඒ දෙක link කරලා set කරනවා. ඉතින් ඒකටයි අපි මේව පාවිච්චි කරන්නේ. ඉතින් අපි ඉස්සරහට යමු. who takes which verb? subject එකත් එක්ක ගත්තාම I, he, she, it තුනම we, you, they ඒක වෙනම තුනක්. එතකොට I නම් am පාවිච්චි වෙනවා. he, she, it තුනටම is පාවිච්චි වෙනවා. we, you, they ඒවට are තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් ඔයා බේසික්ම මේක ඉගෙන ගන්නවා නම් මේ ටික කොලේක ලියලා බිත්තිය හරි අලවලා තියාගන්න. එතකොට ඔයාට මේක දකිනකොට ඔයාට ඒක මතකේ රැඳෙනවා. meet the people of sunny town. sunny town කියන්නේ මගේ හිතට ආපු වචනයක්. ඒක නිකන් මොකක් හරි ටවුන් එකක් කියලා හිතාගන්න. ඉතින් characters තුනක් මම හදාගත්තා. මායා, ලියෝ, සාරා. ඉතින් මේ තුන් දෙනා මේ sunny town කියන එකේ ඉන්න තුන් දෙනෙක්. ඉතින් අපි බලමු am is are පාවිච්චි කරලා මේ තුන් දෙනාගේ විස්තර මොනවද කියලා. අපි ඉස්සෙල්ලම මායව ගමු නිකන් මායා අපි කතා කරන විදිහට. ඒ කියන්නේ මම තමයි මායා. I'm Maya. I'm 20 years old. I'm a design student. ඊළඟට අපි ලියෝ ගාවට આવොත් අපි ලියෝව තියමු. අපි එයා ගැන තමයි කියන්නේ. he විදිහට. ලියෝ ගැන කතා කරද්දී he's Leo. He's from Kandy. He's a guitar player. එතකොට මේ guitar player කියන එක අපිට පුළුවන් ඕනනම් guitarist කියලා කියන්න. ඒ ඇවිල්ලා ඉංග්‍රීසි වල තියෙන vocabulary දේවල්. ඉතින් ඒ දේවල් අපි පස්සේ බලමු. හැබැයි මම lesson එක කියන් යනකොට ඒ දේවලුත් කියාගෙන යන්නම්. එතකොට ඔයාලට සමහරట్లాට real world එකේ වගේ හම්බ වෙනකොට ඔයාලට ඒක මතක් වෙයි. අපි දැන් බලමු Zara ගැන. Zara ගැනත් මම කියන්න ඉන්නේ එයා ගැන. she විදිහට අරගෙන. she's Zara. she's a photographer. she's not married. හරි. අපි characters තුන අඳුරගත්තා. දැන් අපි යමු අපේ ඊළඟ ටිකට. ඒකේ මම contractions කියන කොටස තමයි කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ සමහර දිග වචන තියෙනවා ඒවා short form කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් වෙන්නේ කොහොමද කියලා මම මේකද කියලා දෙන්න. අපි යන් screen එකට. contractions, short forms. එතකොට මම මේක sections 4කට කඩලා තිනවා. part A එක විදියට is කියන එක ඒක contraction එක විදියට ගත්තා මේ විදියට එනවා. ඒක මම ඔයාලට පොඩ්ඩක් highlight කරලා පෙන්නන්නම්. is එක මේ විදියට හදන්න පුළුවන්. එතකොට full form එක ඇවිල්ලා he is, she is, it is. එතකොට ඒක contraction කරාම he's, she's, it's වෙනවා. එතකොට මම ඒවට examples ටිකක් දුන්නොත් he's tall, she's happy, it's windy. ඉතින් මම ඊළඟ contraction point එක පෙන්නුවොත් is not එක. මේක isn't විදියට ගන්නත් පුළුවන්. මෙන්න මේ විදියට ගන්නත් පුළුවන්. එතකොට මම මේක explain කරොත් he is not එක
he isn't වෙනවා. මේක he's not කියන්නත් පුළුවන්. එතකොට ඒක මේ විදියට. මෙන්න මේ විදියට. she is not, she's not, she isn't. ඒක මේ විදියට ලියන්න පුළුවන්. she isn't. ඊළඟ එක තමයි it is not, it's not නැත්තම් මොකද්ද? it isn't. මම ඒක මගේ drawing එකේ දැම්මේ නැහැ. මෙතන ඔයාලට ඇඳලා පෙන්වන්න පුළුවන් නිසා. එතකොට ඒක පොඩි තියෙනවා මම උගන්වනවා. ඔය බලාගෙන ඉන්නවා. අපි දෙන්න අතරේ අර engagement එකක් තියෙනවා මේ විදියට lesson එකක් කරද්දි. හරි. මේක එතකොට හැදෙනවා මෙන්න මේ විදියට. it isn't. මේකට මම examples දුන්නොත් he isn't ready, she is not tired, it's not cold. හරි. මම section C එකට යන්නම්. am එක හැදෙන විදිය. full form එක ගත්තොත් I am ඒක හැදෙනවා I'm විදිහට. හැබැයි මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේක කොහේ හරි ලියලා තියාගත්තත් කමක් නැහැ. ඔයා බේසික්ම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් there is no contraction for am not. ඒ කියන්නේ am not එක නිකන් අර am වෙන්නේ නැත්තේ ඇයි කියලා වගේ හිතෙන්න පුළුවන්. ඒක එහෙම ඇත්තටම ඉංග්‍රීසි වල නැහැ. ඒක හින්දා ඒක am වගේ දේවල් වෙන්නේ නැහැ. am not එක විතරයි තියෙන්නේ. හරි. අපි section D එකට යමු. D එකේ තියෙන්නේ a ඒක හැදෙන විදිය. එතකොට full form ගත්තොත් we, they, you ඒවට තමයි අපි a කියලා පාවිච්චි කරන්නේ. මම අර කලින් table එකේදී පෙන්නුවාට. ඉතින් ඒව contraction වුණාම we are, they are, you are වෙනවා. එතකොට මේවට මම examples දුන්නොත් බලන්න. we are late. අපි පරක්කුයි. they are ready. ඒගොල්ලෝ ලෑස්ති. you are early. ඔයා වේලාසනින් ඇවිල්ලා. හොඳ දෙයක්. මේක තමයි මම දැනට කතා කරපු page එක. මේකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට comment section එකේ දාන්න. මම ඒ ටික බලලා ඔයගොල්ලන්ට reply එකක් දෙන්නම්. අපි යන් second page එකට. හරි. මම මෙතන පොඩි ස්ටෝරි එකක් හැදුවා. මායා, සාරා, ලියෝ හිටියනේ. එතකොට දැන් මෙතන ඇවිල්ලා morning office meeting එකකට මායා දුවගෙන එනවා. එතකොට ලියෝ ඉන්නවා බලාගෙන, සාරාත් ඉන්නවා side එකෙන්. මායා දුවගෙන එනවා. ඇවිල්ලා කියනවා I'm late again කියලා. I'm late again. ඒ කියන්නේ මෙයා පුරුද්දක් විදිහට පරක්කු වෙලා එන්නේ. ඒකට චුට්ටක් ලියෝට චුට්ටක් තද වෙනවා. You are always late මායා. පොඩි warning එකක් එක්ක වගේ දෙනවා. අපිට පේනවා මායා දුවගෙන එනවා. එතකොට සාරා shape එකේ බලන් ඉන්නවා. එයා වැඩි ඒක don't care type එකේ ඉන්නේ. පොඩ්ඩක් calm down mood එක. එතකොට මායා ලියෝ පහු කරගෙන ගියාම සාරා කියනවා it's okay. We are early. The meeting is at 10. ඒ කියන්නේ එච්චර අවුලක් නැහැ. බය වෙන්න එපා. ඒ කියන්නේ it's okay. shape ඒක වැඩි හිතන්න එපා. අවුලක් නැහැ. අපි කතා කරද්දී එන්නේ මේක තමයි ඉංග්‍රීසි. ඉතින් හරිම සරලව ඉගෙන ගන්න පුළුවන්. ප්‍රැක්ටිකල් දේවල් එක්ක අපි බැලුවොත් අපිට හරි ලේසියෙන් මේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් it's okay. අවුලක් නැහැ. The meeting is at 10. We are early. ඉතින් බලන්න මම මේ වගේ drawings අරගෙන මේ අපි අද ඉගෙන ගන්න am is are පාවිච්චි කරලා කොහොමද මේ වගේ office එකක scene එකක් මේ විදිහට වුණා නම් කොයි විදිහටද dialogues ටික යන්නේ. එතකොට am is are කොහොමද පාවිච්චි වෙලා තියෙන්නේ කියලා ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මම හිතනවා මේක හොඳ example එකක් වෙන්න ඇති. ඔයගොල්ලෝට ගොඩක් හොඳට ඒක දැනෙන්න ඇති කියලා. අපි ඉස්සරහට යමු. මම මෙතන practice session එකක් තමයි කරන්න යන්නේ. ඒ කියන්නේ fill in the blanks. අපි චූටි කාලේ කරලා තියෙනවානේ. එතකොට fill in the blanks එකක් අපි දැනුත් කරමු. මොකද මේ අපි lesson එක ඉගෙන ගන්න නිසා. ඉතින් I hungry. එතකොට මොකද්ද මැද්දට එන්න ඕනේ? එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් I is the කියන්නේ එක් කෙනයි ඉන්නේ. I is වෙන්න ඇති. නෑ එහෙම නෑ. I නම් am විතරයි. එතකොට I am hungry. හරි. මෙතනින් වීඩියෝ එක පෝස් කරලා පුළුවන් ද බලන්න මේ බ්ලැන්ක්ස් ටික ෆිල් කරන්න. විනාඩි 5ක් විතර ගන්න. කමක් නැහැ. මොකද තාම අපි ඉගෙන ගන්න ගමන්නේ. ඒක නිසා හිමීට බලන්න ෆිල් කරන්න පුළුවන්ද කියලා මම ටිකක් ඉන්නම්. හරි. ෆිල් කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. මම මේ ටික දැන් ඔයත් එක්ක ෆිල් කරන්නම්. She not at home. She නම් is. අපි දාමු is. We friends. අපි යාළුවෝ. We නම් are. We are friends. හරි. චුට්ටක් එක පේනවා මදි වගේනේ. මම ආයෙ ලියන්නම්. හරි. They excited. They නම් are. They are excited. You early today. ඔයා අද වේලාවසින් ඇවිල්ලා. ඉතින් ඒකට you නම් ආ තමයි එන්න ඕනේ. අපි ඒක දාමු. ඉතින් මම මෙතන questions 5ක් දීලා තියෙනවා. ඉතින් ඔයාට කීයක් එතනින් හරි ගියාද කියලා බලලා ඔයා marks දාගන්න. අපි යමු B එකට. match the pairs. match the pairs ගත්තාම මම මෙතන දෙකක් දීලා තියෙනවා. මේකයි. ඔය බලන්න ඕනේ මේ set එකෙන් මේ set එකට මොකද්ද ගැලපෙන්නේ කියලා. මෙන්න මේ වචන set එකෙන්. විනාඩි 2ක් විතර අරගෙන මේක try කරන්න. මම චුට්ටක් ඉන්න.
හරි මට හිතනවා ඔයා මේක try කරන්න ඇති කියලා. දැන් මම ඔයත් එක්ක මේක match කරන්න. හරි අපි green color එක ගමු. I නම් am. He නම් is. They නම් are. You නම් it are. She නම් is. අපි යන් section C එකට. Fix the mistakes. ඒ කියන්නේ මම මෙතන වාක්‍ය හරියට ලියලා නැහැ. වරද්දලා තියෙන්නේ. ඉතින් ඒ වැරද්ද මොකක්ද කියලා අඳුර ගන්න එක තමයි ඔයාලට තියෙන ටාස්ක් එක. ඉතින් මෙතනින් වීඩියෝ එක නවත්තලා බලන්න මේක මිස්ටේක්ස් ටික අඳුර ගන්න පුළුවන්ද කියලා. මං ඉන්නම් චුට්ටක්. හරි මම හිතනවා try කරන්න ඇති කියලා මිස්ටේක්ස් ටික හොයාගන්න. මම ඔයත් එක්ක දැන් මිස්ටේක්ස් ටික බලන්නම්. She are happy. ඒක පොඩ්ඩක් ඇහෙද්දිත් පොඩ්ඩක් සෙට් නෑ වගේ නේද? She නම් is එන්න ඕනේ. මෙතන is happy. හරි I is late. මාර කලින් කිව්වා වගේ මේ දේවල් වර්ධිනා පටන් ගන්නමෙදි. ඉතින් I is late එක ඇහෙද්දී හරියන්නේ නැහැ කියලා වට දැම්ම තේරුම් නැතත් පස්සේ තේරෙයි. ඉතින් I am late. ඉතින් අපි කලියමු. They is here. ඔන්න ඕකත් වරද්ද ගන්න තැනක්. they කිව්වහම සමහර කට්ටියට හිතෙන්න පුළුවන් group එකක් නේ. ඒ කට්ටිය ගොඩක් එකට ගත්තාම is වෙන්න ඇති කියලා. හැබැයි they තියෙන හින්දා they is නෙමෙයි they are. අර මම කියපු තැන වරදින්නේ group එකක් නා. group is here කියන්න පුළුවන්. ඒ group එක එකක් විදිහට ගත්තොත්. හැබැයි they කිව්වහම ඒගොල්ලෝ ගොඩක්. ඒගොල්ලෝ කියන එක. එතකොට they are here. අපි ඒක ලියමු. they are here. හරි. අපි යන් section D එකට look and describe. මම මේක පාවිච්චි කරේ ඔයාට ලේසියෙන්ම මේක ප්‍රැක්ටිස් කරගන්න විදිහක් ඕන නිසා මේක හරිම effective විදිහක්. ඉතින් try කරලා බලන්න. Use your own picture of a desk, room, park. ඔය තුනෙන් ඕනම එකක්. ඔයා Google එකේ search කරලා බලන්න images of rooms, images of desks, images of a park. එතකොට ඔයාට images හම්බෙයි. එතකොට සමහර activities ගොඩක් තියෙන park හම්බෙයි. එහෙම නැත්නම් desk එකක් උඩ තියෙන සමහර ගොඩක් දේවල් ඒවත් හම්බෙයි. එක්ක නැත්නම් room එකක් ඇතුලේ තියෙන දේවල්. එතකොට මම කියලා තියෙන්නේ write sentences using here's, there's, that's. මේක ගොඩක්ම practical වලට කරන්න පුළුවන් park එකක වගේ ෆොටෝ එකක් ගත්තොත්. මොකද බල්ලෙක් ඉන්න පුළුවන් කෝට් එකක් අරගෙන දුවන. ඒ කියන්නේ අපේ ළඟින්ම. එතකොට ඒක here's දාලා හදන්න පුළුවන්. එතකොට ඔයා ලොකු දේවල් වලට යන්න ඕනේ නැහැ. දැනට කියන්න here's a dog. එතකොට park එකේ නිකන් පොඩ්ඩක් එහාට වෙන්න තියෙන්න පුළුවන් ටිකක් ලොකු ගහක්. එතකොට ඒක there's a tree කියන්න පුළුවන්. ඒ වගේම that's එකටත් දාලා ඒ වගේම දෙයක් හදන්න පුළුවන්. හරි. එහෙනම් මම අද මගේ lesson එකේ අන්තිම කොටසට යන්නම්. summary එක. summary එක කියන්නේ අද දවසේ මම කරපු දේවල් එක තැනකට ගත්තාම මොනවද කියන එක. am ගත්තොත් I, is ගත්තොත් he, she, it තුනටම are ගත්තොත් you, were, they තුනටම ඊට පස්සේ contractions කතා කරොත් I'm, he's, she's, it's, we're, they're, you're. එතකොට ඒකෙම negative පැත්ත කතා කරොත් isn't, aren't. මේ negative side එක කියලා කියන්නේ isn't එකයි aren't එකයි අපි හිතමුකෝ අපි කවුරු හරි කෙනෙක් ගැන කතා කරනවා. he is a teacher කියලා අපි කියනවා. එයා ගුරුවරයෙක්. තව කෙනෙක්ට කියන්න පුළුවන් ඒ කියන්නේ වාක්‍ය එක වැරදි. එයා ගුරුවරයෙක් නෙමෙයි. he isn't a teacher. he is a lawyer කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ එයා ගුරුවරයෙක් නෙමෙයි හැබැයි එයා lawyer කෙනෙක්. he isn't a teacher, he is a lawyer. එතකොට aren't එක ගත්තොත් අපි හිතමු කෙනෙක්ට කියන්න පුළුවන් අපි හිතමු group එකක් ඉන්නවා අතන. එයාලා දිහා බලලා කියනවා they are from Italy කියලා. they are from Italy. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉතාලියෙන් තමයි අවිල්ලා තියෙන්නේ. එතකොට අනිත් එක්කෙනාට කියන්න පුළුවන් no, they aren't from Italy. they are from Russia. තේරෙනවද? නෙගටිව් පැත්තට පාවිච්චි කරන විදිහ තමයි ඒක. they are from Italy කියලා එක්කෙනෙක් කියනවා. අනිත් එක්කෙනා කියනවා no, they aren't. they are from Russia. ඉතින් ඒ විදිහට තමයි අපි මේ am, is, are නෙගටිව් පැත්තට පාවිච්චි කරන්නේ. ඕකෙම am එක ගත්තොත් am't වගේ වෙන්නේ නැහැ. am not විතරයි. හරිද? ඒක මම අර කලින් මෙන්න මෙතන highlight කරලා පෙන්නුවේ එකයි. මෙන්න මේක. there is no contraction for am not. ඉතින් ඒක මම මගේ summary එකේ විදිහට මෙතන පෙන්වලා දෙනවා. no contraction for am not. ඉතින් මේක තමයි මගේ අද lesson එක. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් තේරිච්ච නැති තැන් තියෙනවා නම් comment section එකේ දාන්න. ඒවට මම බලලා reply කරන්නම් අනිවාර්යෙන්. ඉතින් ඊළඟ දවසෙත් මේ වගේ වැදගත් lesson එකකින් හම්බෙමු. goodbye.